අයිබෝවන් සාදරෙන් පිළිගන්නවා IPL ෆයිනල් මැච් ප්‍රඩික්ෂන් එකට හෙට තරගේ පැවත්වෙන්නේ රාත්‍රී 7:30ට කියන්නේ ජූනි 3 වෙනිදා රාත්‍රී 7:30ට නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ අහමදාබාද් වල ඉස්සරොම් මේ ක්‍රීඩාංගණය ගැන කියනවා නම් මේ ක්‍රීඩාංගණයේ මෙවර පැවති තරඟ 8න් 6ක්ම පළමුවෙන් පන්දුවට පහර දුන්න කණ්ඩායම තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ තනතිල්ල වඩාත් ප්‍රතිකරුවන්ට කියන්නේ අපි කිව්වොත් බැටින් පාරාදීසයක් වෙයි කියලා තමයි ගොඩක් මත පළ වෙලා තියෙන්නේ. වර්ෂාවෙනුත් යම්කිසි බලපෑමක් ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. එම නිසා මේ තරගයට අතිරේක දිනයක් තිබෙනවා. ඒ හින්දා වර්ෂාවෙන් බාධා වුණත් 2023 දී වගේ ඊළඟ දිනේට වුණත් තරගය රැගෙන යන්න පුළුවන්. ගොඩක් දුරට කාසිය වාසියේ දිනන කණ්ඩායම් නායකයා ගොඩක් දුරට ඒ කියන්නේ පන්දුවට පහර දීමට තීරණය කරයි බොහෝ විට. මොකද මේ පින්න දෙවනි ඉනිමේදී එන්න බලපෑමක් තියෙන. ඒක නිසා බොහෝ විට කාසිය වාසිය දිනන නායකයා මුලින්ම පන්දු යැවීමට තීරණය කරයි. ඒත් එක්කම අවසාන මැච් පහ ගත්තොත් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංස් අතර පැවති තරඟ පහෙන් 4ක්ම RCB කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. කණ්ඩායම් දෙකේම ඔවුනොවුන්ගේ අවසාන තරඟ පහ ගත්තොත් RCB තරඟ 3ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම එක තරගයක් ජයප්‍රදමින් තොරව සහ අනිත් තරගය පරාජයට පත් වෙලා තියෙනවා. එලෙසමයි පංජාබ් කිංස් කණ්ඩායම තරඟ 3ක් ජයග්‍රහණය කරලා තරඟ 2ක් පරාජයට පත් වෙලා තියෙනවා. එකම තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා සයි සුදර්ශන් ලකුණු 750ක් රැස් කරගෙන තිබෙනවා. ඒත් එක්කම මේ ලයිස්තුවේ පස්වෙනි තැනට ඉන්නේ විරාට් කෝලි. ඔහු අවසාන තරගයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔහු ලකුණු 614ක් ලබාගෙන තිබෙනවා මේ විදිහට. තරඟාවලියේ වැඩිම කඩුල්ල ලාභියා වෙන්නේ ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ. ඔහු කඩුල්ල 25ක් දවාගෙන තියෙනවා. ඒත් එක්කම RCB කණ්ඩායම නියෝජනය කරන ජෝස් හෙස්ල්වුඩ් කඩුළු 21ක් ලබාගෙන 4 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඒ වගේම වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කරලා තියෙන ක්‍රීඩකයා වෙන්නේත් විරාට් කෝලි. ඒ වගේමයි වැඩිම 6 පහරවල් ප්‍රමාණයක් මෙම තරඟාවලියේදී එල්ල කරලා තියෙන නිකලස් පූරන් එම සංඛ්‍යාව 40ක්. ඒ වගේම සයස් අයියර් එම ලයිස්තුවේ දෙවෙනි ස්ථානයේ සිටිනවා 6 පහරවල් 39ක් වශයෙන්. විශේෂයෙන්ම කියන්න ඕන මෙම තරඟය කුමන කණ්ඩායමක් ජයගත්තත් එය නව කණ්ඩායමක් දිනන ශූරතාවයක් බවට පත් වෙනවා. මෙම කණ්ඩායම් දෙකෙන් කිසිදු කණ්ඩායමක් අවසන් මහා තරඟවලට පැමිණියත් මේ වනතෙක් කිසිම ශූරතාවයක් දිනා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. RCB කණ්ඩායම මීට කලින් 3 වතාවක් ෆයිනල් ඇවිල්ලා තියෙනවා 2009, 2011, 2016. ඒ වගේම පංජාබ් කිංස් කණ්ඩායම මීට කලින් 2014 දී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරඟයකට අවිල්ලා තියෙනවා. මෙම කණ්ඩායම් දෙක අතර මේ වන විට සියලුම තරඟාවලිවලදී තරඟ 36ක් පැවැත්වී තිබෙනවා. විශේෂත්වය කියන්නේ එම තරඟ 36න් 18 දෙපිළම සම වශයෙන් ජයග්‍රහණය කරලා තිබෙනවා. මම සඳහන් කරන්නම් අපි ප්‍රෙඩික්ට් කරන ප්ලේයින් 11 එක රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ විරාට් කෝලි, පිල් සෝල්ට්, රජත් පටිදාර, ලියම් ලිවින්ස්ටන්, ජිතේෂ් ශර්මා, රොමාරියෝ ෂෙපර්ඩ්, කෘණාල් පණ්ඩයා, භුවනේශ්වර් කුමාර්, යෂ් දයාල්, ජෝස් හෙස්ල්වුඩ්, සයුෂ් ශර්මා. ඒ වගේම ඉම්පැක්ට් ප්ලේයර් විදිහට අපිට බලා ගන්න පුළුවන් මයන්ක් අගර්වාල් ගොඩක් දුරට ආදේශ කරයි කියලා. ඒ වගේම පංජාබ් කිංස් කණ්ඩායම පියාන්ෂ් ආර්යා, ජෝස් ඉංග්ලිෂ්, සයස් අයියර්, නිහාල් වඩේරා, මාකස් ස්ටොයිනස්, ශශාන්ක් සිංක්, අස්මතුල්ලා අමරසායි, කාල් ජෙමිසන්, විජය කුමාර් ව්‍යාන්ෂාන්ක්, අර්ෂදීප් සිං, යුස්වෙන්ජ් තහල්. ඒ වගේම ඉම්පැක්ට් ප්ලේයර් විදිහට පබ්සිමරන් සිං ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි හෙට කුමන කණ්ඩායම පන්දුවට පහර දුන්නත් අනිවාර්යෙන් ලකුණු 210, 220 එක්වන ලකුණු සංඛ්‍යාවක් රැස් කරන බවට මේ පිච් රිපෝට් එක තේරෙනවා. ගොඩක් දුරට දෙවනියට පන්දුවට පහර දෙන කණ්ඩායම ජයග්‍රහණය කරයි. ඒක තීරණය වෙන්නේ පන්දු යැවීමත් එක්ක.